Hey guys, welcome back to another vlog, another mini vlog. ඔන්න මම මේ ලංකාවට එන්නයි හදන්නේ. මම ආවේ පාර කටායවස් නෙමෙයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ හිටපු හැමෝම මම අඳුරනවා. එක්කෙනෙක් මගේ වීඩියෝස් බලලා කැබින් ක්‍රූ කෙනෙක් වෙච්ච කෙනෙක් අර කලින් හිටපු ගර්ල්. මෙයා මගේ ඉස්කෝලේ යාළුවෙක් කසින් නංගි වගේම තමයි මගේ හොඳම යාළුවෙක්ගේ හොඳම යාළුවෙක්වත් හම්බ වුණා. කොහොම හරි ඔන්න මම දැන් ලංකාවට ඇවිල්ලා next day යනවා වැඩ වගේක් කරගන්න එළියට. ඔයාලා මගේ TikTok එක already දැක්කනම් මෙන්න මේ වීඩියෝ එක දකින්න ඇති already. මම මේකට පොඩි TikTok එකක් කරලා දැම්මා. කොහොම හරි මම ආව one goal face එකට one goal face එකේ nails spa එකට මගේ nails කරන්න. මම මේකෙන් දැනට 3 පාරක් විතර කරලා තියෙනවා. ගොඩාක් කල් nails තියෙනවා. හරිම හොඳයි. ඊට පස්සේ මම ගියා සරසවියකට මෙන්න මේ පොත ගන්න. මගේ අක්කගේ බබාගේ බර්ත්ඩේ කෙනවා. ඉතින් මාත් පොත් කියවන නිසා එයාලත් පොත් කියවන ආසයි. ඉතින් මම එයාගේ බර්ත්ඩේ එකට එකක් ගත්තා. ඊළඟට දැන් මම මේ යන්න හදනේ කොළඹ සිටි සෙන්ටර් එකට. එක්කෙනෙක් එක්ක කාලා මම ආසවාස ෆිල්ම් එකක් බලන්න. මම මේ ටුක් ටුක් එකේ ඉන්න අංකල් එකට පොඩක් අයිය දාගෙන ගියා. by the way මේ තියෙන මගේ nails ලස්සන කලර් එකක් අර blood red කලර් එක ආවේ. කොහමරි කෑම එක තියෙනවා. කණේ කියලා නෑ. ඊළඟට කාලා oh my god guys fried rice එක දැන් දකිද්දි ආය කන්න ඕනේ. අනේ මේ වගේ ලංකාවේ රාට එහෙම fried rice එකක් නෑ පිට රටවල කොච්චර තිබ්බත් කෑම. කොහොම හරි guys මම යන්නේ මම ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් බලන්න. ඒ තමයි housemaid. ඔයාලා පොත කියවලා තියෙනවා නම් දන්නවා. ඒක ත්‍රිලර් ෆිල්ම් එකක්. ඒක කතාවල තිබ්බේ නෑ. ඉතින් මම ලංකාවට ආව ඉක්මනටම මේක අයින් වෙන්න කලින් ෆිල්ම් එක බලන්න. ඔයාලත් බලලා නැත්තම් බලන්න and පොතත් කියවන්න. මම guys අපේ අම්මගේ ස්කාෆ් එකක් අරගෙන ආවා බෙල්ලේ දාගන්න. මොකද බෙල්ලේ නෙමෙයි මුළු ඇඟටම දාගන්න. මට ෆිල්ම් හෝල් වල ඇතුලේ මානව සීතල ටිකක් දරා ගන්න බැරි සීතලක් තියෙනවා. ඒ නිසා මම දැන් ස්කාෆ් එකක් දාගෙන ඔන්න දැන් ලෑස්ති ෆිල්ම් එක බලන්න. ඇත්තටම ෆිල්ම් එක ලස්සනයි. හරිද? සමහර details නෑ but still it's nice. ෆිල්ම් එක බලලා ඉවර වෙලා ටක් ගාලා ගෙදර යන්න ඕනේ. මොකද අපේ කසිස්ලා වගේ කෙනා ඩිනර් එකට. by the way ඔයාලා බලන දේ මම හැමදාම ටුක් ටුක් වල යන්නේ කියලා. මම හරිම ආසයි ටුක් ටුක් වල යන්න, ත්‍රිවිල් වල යන්න. මොකද හොඳට හුලගෙනවා. සහ ඕන වෙලාවක පනින්න පුළුවන් නේද? හදිසියක් කරදරයක් වුණා. ඒකයි. දැන් මේ අපේ කසිස්ලාත් එක්ක අපි රැට කාලා බීලා ඔක්කොම කරලා අපි තාත්තේ dance කරනවා. කට්ටිය සින්දු කියනවා ළමයි. මම ඉතින් බලන් හිටියා. මොකද මට සින්දු කියන්න බෑ. මට පුළුවන් වුණා නම් ඇත්තටම සින්දු කියන්න මම මෙතන නෙමෙයි ඉන්නේ. එහෙනම් මම හොඳ ගායිකාවක් වෙලා. එච්චරට ආසයි මම සින්දු කියන්න but I can't. මොනා කරන්න. ඒ හින්දා අනිත් මිනිස්සු සින්දු කියන එක බලාගෙන ඉඳලා මේක තමයි මම රැට කෑවේ. ඊළඟට මම ගත්ත මෙන්න මේ ලයනල් මෙසිගේ මොනවද මේ ෆංකෝ පොප් වල ටොයි එකක් and මෙන්න මේ චොක්ලට් එකක් වගේ තියෙන නෝට් පෑඩ් එකක් and මේ පොත අපේ අක්කගේ බබාට. මොනාද ඔය ටික තමයි මං යාට ගත්තේ බර්ත්ඩේ එකට. and also මෙන්න මේ ඩයිනෝසර් බුක් එක. එයා පොඩි කාලේ ඩයිනෝසර්ස් වලට මාර මාසයි. මම හිතාගත්ත දෙයක් තමයි මං යාට කියලා තියෙනවා. ඔය අවුරුදු 50 වුණත් මම ගන්නවා කියලා මේ මොනාද ඩයිනෝසර්ගේ මොකක්ම හරි දෙයක්. කොහොම හරි ඒ ටිකත් රැප් කරලා මේ next day by the way. අපි යනවා තාත්තිත් එක්ක මයි තාත්ති යනවා පෝට් සිටි එකට bottles වගේක් ගන්න. මොකද මට මේ පාරේ එනකොට ගේන්න හම්බුන්නේ නැහැ ටයිම් නැති වෙලා. ඒකට by the way පෝට් සිටි එකට ඔයාලා ඇවිල්ලා නැත්නම් ඩියුටි ෆ්‍රී එකට වෙන බලා ගන්න. ඔයාලගේ પાස්පෝර්ට් එකේ සීල් එක වැදිලා ලංකාවට ආවා කියලා දවස් 5ක් ඇතුළත ඔයාලට යන්න පුළුවන් පෝට් සිටි එක ඇතුළට and එක પાස්පෝර්ට් එකකින් දෙන්නෙක්ට ඇතුළට යන්න පුළුවන්. හැබැයි මම දන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් අරගත්තට පස්සේ මොන හරි bottles මෙතනිනුත් ගන්න පුළුවන්ද කියලා. මම ලංකාවේ මොකුත් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් මම ලංකාවේ ගන්නෙ නැහැ. මොකද කටාවලින් තමයි ගන්නෙ. අපිට ඩිස්කවුන්ට්ස් තියෙන නිසා. ඒ ඩියුටි ෆ්‍රී එකේ. කොහොම හරි කේක් එකත් අරගෙන අපි දැන් මේ යනවා ගාල්ලේ. සාමාන්‍යයෙන් අපේ අම්මි තමයි කේක් බාර ගන්න කියන කේක් හදන්නේ බබාලගේ. හැබැයි මේ පාර තස්නක අක්කගේ බබා එයා බර්ත්ඩේ එකේ කේක් එකක් ඉල්ලුවේ නැහැ. නෝමලි ඉල්ලනවා ඒගොල්ලෝ. ඒ හින්දා අපි කොහරි කමන්නේ මෙන්න මේ ස්කිසර්ස් අරන් ජුජිම්ස් අරන් තියෙන. ඒකට තමයි කේක් එක දාන්නේ. ඒක තමයි කේක් එක විදිහට ගන්න කියලා ඔන්න දැන් පොඩක් රැවැට්ටුවා. ඊට පස්සේ ඔන්න දැන් තමයි දැක්කේ යාට කේක් එකක් තියනවා කියලා. එයා මාර විදිහට ඔබ්සෙස්ඩ් ෆුට්බෝල් වලට and එයාට කේක් කප්ස් හම්බුණා. ඒවා ගොඩක් තියනවා. and by the way මම කලින් ගත්ත කියලා පේන්නේ ලයනල් මෙසිගේ අර ෆංකෝ පොප් එකක්. ඒක නෙමෙයි අතට ගන්න ඕන මං අර හරින නේ මගේ. මට පැටලුණා. මල්ලි තමයි ආස නේ මෙසිට මෙයාස නේමට but still මෙයා ඒකට ගොඩක් කැමති. ඒ කේක් එකත් හරිම රහයි. ඉතින් මට හරිම හැපි මේ ඉන්නේ අපේ පවුලේ පළවෙනිට නීස් කෙනෙක් හරි නෙෆියු කෙනෙක් හරි විදිහට එක නෙෆියු කෙනා ඉන්නේ මෙයා විතරයි. හම් වෙච්ච පළවෙනි ළමයා අක්කා කෙනෙක්ට හම් වෙච්ච.
I think මම හරි ආදරෙයි මෙයාට. මෙයත් එහෙම තමයි. So yeah, happy birthday Tati. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් කොහොම හරි now it's time for the gifts. ඔන්න දැන් අපි gifts බලන්න යන්නේ. එයාට එක එක ලස්සන දේවල් ගොඩක් හම්බුණා. මමත් හරිම ආසෙක් කෙනෙක් තමයි තෑගි දෙන්න. මේ පාර තෑගි පොඩ්ඩයි මොකද මං හිතුවේ නෑ මෙයාගේ බර්ත්ඩේ එකට මට ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා. මම ඊද ජනවාරි වල ආපු පාර ඔක්කොම ගිෆ්ට්ස් ටික දුන්නා. මේ තියෙන යාට දුන්න ඩයිනෝසර් බුක් එක හැබැයි මම දන්නේ නැති පොඩි දෙයක් තියෙනවනේ බලන්න ඉස්සරහට. ඒ බුක් එක ඇරියම ඒකේ පළවෙනි පිටුව මෙන්න මෙහෙම වෙනවා. අර ඩයිනෝසර්ස්ලා එළියට එන එක හරිම ලස්සනයි. කොහොම හරි මාත් ඒකට හරි ආසයි බුක් එකට. ඒක ගත්තේ by the way මිනිසෝ එකෙන් මම. ඊළඟට මෙන්න මේ පොතටත් එයා හරිම ආසයි. මේක සීරීස් එකක්. ඒකේ තව පොත් ගොඩක් තියෙනවා. හිමීට අරන් දෙන ඊළඟ පොත් ටික. මෙයා ওই පොතෙන් භාගයක් කියවලත් ඉවරයි ඊළඟ දවස් වෙද්දී. එයාට මාරම එක්සයිටඩ් ගිෆ්ට්ස් ටිකට. ඉතින් මගේ ආවතිල ෆොටෝස් වීඩියෝස් බොරු දේවල් කරා. ඉතින් මම පුංචි නේවක් මම කරන්න තිබුණේ කවුරු කරන්නද? ඊළඟට එදා රෑ අපි බාබකියු නයිට් එකක් තමයි දාන්නේ. කට්ටිය මේක තුලා මේ අපේ අයියා බොරුවට කරනවා වගේ ඉන්නවා පාංග ගහ. by the way මේ අර අනිත් vlogs වලත් තියෙන විලා එක ත්‍රෙස් ගෝල්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනට එන්න. කැමති නම් මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මම ඩීටේල්ස් දාන්න. හරි වරයි අපි කෑවා චිකන්. ඊළඟට මෙන්න මේ මාළුවත් රහයි. මට කවුද කෑලි දෙකක් විතර සුද්ධ කරලා දුන්න. මොකද මම ආස නැහැ මේ කටු සුද්ධ කර කන්න මාළුන්ගේ. so yeah. ඉතින් ඔන්න ඔහොම තමයි අපි රෑට කෑවේ. ඊළඟට ළමයි ටිකත් එකතු කරගෙන මම TikTok කරා. ඒකේ තව වීඩියෝස් තියෙනවා ඉස්සරහට මම දාන්නම්. මම මේ මගේ නීසස්ලයි නෙෆියු එක්ක වීඩියෝස් උඩ කරේ අපේ අම්මලා පල්ලෑ සින්දු කියලා. ඉතින් මම ඒකෙත් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. හරි නෑනේ. හැබැයි මට ඒක සෙට් නෑ වැඩිය. සමහරට ඒ වයසට එද්දි මම සමහරට මේව වෙයි. මේබි මට සින්දු කියන බැරි හින්දා වෙන්නත් පුළුවන්. මේ මම තාස්නකට වීඩියෝ එකක් කරන විදියක් පෙන්නන්න ගිහින් ඒක දැම්ම මට දැන් එඩිට් කරන්න බෑ ඒක කම්මැලි. කොහොම හරි දැන් අපි මේ කොළඹ බලා පිටත් වෙන ආකාරය ඔබ දකින්නේ. ඊළඟට මම මේ රෑ යනවා කොහෙද ඉවෙන්ට් එකක් තියෙනවා සංගීත සෙරමනි එකක්. ඉතින් ඒකට සංගීත සෙරමනි එකක් නෙමෙයි සංගීත් කියලා මේව කරපු ඉවෙන්ට් එකක් ආකේඩ් එකේ. ඉතින් අඳුරන එක්කෙනෙක් ප්ලේ කරන්නේ ඒකේ. ඉතින් ඒ හින්දා මම ගියා ඉතින් ඒක බලන්න. පොඩි සපෝට් එකක් දෙන්න බෑ නැත්නම් හරි නෑනේ ළමයි නේද? කොහොම හරි කට්ටිය නටනවා මෙයා ප්ලේ කරනවා ඔක්කොම කරලා ඉවර වෙලා මම ආවා ගෙදර. මොකද ඊළඟ දවසේ මට තියෙනවා තව වැඩකට යන්න උදේ 9 වෙද්දි. ඒ තමයි මම යනවා මගේ hair relaxing එකට salon ලියෝ එකට. අක්කයි ගානේ මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක තමයි මේ. මගේ ගම ස්පා සලෝන් එකේ මසාජ් එකකට යන්න ඕනේ නැත්තම් hair relaxing එකටද කියලා. මම කිව්වා hair relaxing එකට කියලා. කොහොම හරි ඕන දැන් අපි කොණ්ඩේ relax කරා. මම කලින් පාරත් hair relaxing එක කරේ salon ලියෝ එකකින්. එයාලගෙන් කරා මගේ කොණ්ඩේ damage වෙන්නේ නැහැ ළමයි. හරිම natural look එකක් තියෙන මේ මෙහෙම ටිකක් තිබ්බට කුරුකුරු වගේ ඒක ටික දවසකින් හරියනවා. අපේ අක්කා බලාගෙන හිටියා මං වැඩ ඉවර වෙනකන්. ඊළඟට අයියාව බබාලවත් අරගෙන දැන් අපි යනවා කන්න. අපි ආවා බර්ලීස් නේද? බර්ලීස් එකට මේ මගේ ෆස්ට් ටයිම් එකකට ආපු අපේ අක්කගේ අනිත් එක්කෙනා තනුකී අනිත් එක්කෙනා අක්කගේ අනිත් බබා එයා පොතක් අරගෙන ආවා. තව කියවන්න මට හරිම හැපි ළමයි ටික පොත් කියවන එකට. කොහොමද මට බඩගින්නක් තිබ්බේ නෑ වැඩි. ඒ හින්දා මම ගත්තේ හොට් චොක්ලට් එකක්. මම දන්නේ මම බර්ගර්ස් කන්න ආස වුණාට මට අර මැක්ඩොනල්ඩ් එකේ හරි KFC නැතුව මට නිකන් වෙනම කන්න එහෙම කැමැත්තක් එන්නේ නැහැ. කොහේ හරි ඊළඟට මම ගියා. ඔයගොල්ලෝ හැමෝම දන්න මගේ කසින් නංගිගේ ගෙදර. එයාත් මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක දැන් තමයි දෙන්නේ. කොහේ හරි අපි දැන් ඕපන් කරලා බලමු. by the way කොණ්ඩේ ගණන් ගන්න එපා. මම රිලැක්ස් කරා විතරනේ. එහෙනම් පොඩක් තැලිලා තියෙන්නේ. හරිද? මේවට ලස්සන කාඩ් එකක් දුන්නා. එක එක ඒවා ලියලා. ඒක හරිම ස්වීට්. ඉතින් මම ඒක පෙන්නන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඊළඟට මෙයා මේ රැප් කරලා තියෙන එක ගලව ගන්න හෙන වෙලාවක් ගියා. හරිම අමාරුයි රැපින් පේපර් එක ගලවන්න. මල්ලිටත් දුන්න ගලවලා දෙන්න කියලා එයාටත් ගලව ගන්න බෑ. ඊට පස්සේ කතරෙන් කපලා තමයි ඒක ඕපන් කරේ. එයාට දුන්නා ලස්සන මග් එකක්, කප් එකක්, බොටල් එකක්, what do you call this? I don't know. මේක මට මේකෙම පර්පල් එකක් තියෙනවා. so දැන් මගේ අසම් පාඩවල් දෙකෙන්ම දෙකක් තියෙනවා. මෙයාලම මේ ඔක්කොම වෙන වෙනම රැප් කරලා තියෙන. එයා දන්නවා මම වෙන වෙනම රැපින් පේපර්ස් කඩන්න ආසයි කියලා ඔක්කොම එකට තියන්න නැතුව. ඒකයි. ඊළඟට යාමට දුන්න මෙන්න මේ බුක් එක මට හරිම එක්සයිටඩ් මේක කියවන්න ඕන ඉක්මනටම. and then මෙන්න මේ ලස්සන ෆොටෝ ෆ්‍රේම් එක. මම හරිම ආස අපි දෙන්නගේ ෆොටෝ එකක් තමයි මෙයා මේ දාලා තියෙන එක. හරිම ලස්සනයි. මම මාරම ආසයි ඒකට. thank you Tarushi, I love you.
එයාසේ අපේ අයියා මේ ටැටු එකක් ගහලා ඒකට අපේ මේ බාප්පයි අපේ තාත්තේ අරන් වරන් කියනවා ඒගොල්ලෝ අර ටැටු විරෝධී. ඉතින් එහෙම බෑ මම නම් ආසයි ටැටූස් වලට අපිට ඉතින් කරන්න බෑ. කොහේ හරි මම මෙයා ඊළඟට යන ගමන් හොස්පිටල් එකට මොකද මඩ සනීපට දෙලා තිබ්බේ. බලාගෙන ගියාම ළමයි මකට හොඳටම විටමින් D අඩුයි කියලා මට 300,000 විටමින් D එකයි මෙන්න මේ බලන්න මේ ඔක්කොම විටමින්ස් ගොඩාක් දුන්නා. මොකද මගේ ගොඩක් විටමින්ස් අඩුයි විශේෂයෙන් විටමින් D සීනෙමයි D මේ අපේ අම්මි ගානට මගේ බෙහෙත් එක දවසට ගන්න ඕන විදිහට හෙට මෙහෙට දානවා. හෙට මෙහෙට දානවා නෙවෙයි අර තිරම් බොක්ස් එකක් අන්න ඒකට දාලා මගේ විටමින්ස් ටික හදනවා. මේ දෙන මල්ටි විටමින් එකක් by the way මේක ඔයාලත් ගන්න හොඳයි. so යාර විටමින් C අනේ මන්ද දැන් ඉතින් මම විටමින්ම බොනවා. මේ ඊළඟ දවසක මම ගියා කිංස්බරි එකට ඩේට් එකක්. මේකේ ෆුල් වීඩියෝ එකක් ගේන්න මම මොනවද කෑවේ මොනවද තිබ්බේ ඔක්කොම දැනට මේ පොඩි කෑල්ලක් ගේන්නේ. මේ තියෙන මං කාපුවා මම ඉතින් බොරුවට හැමදාම වගේ සූෂි ගත්තා. ඒක නම් මට සෙට් වෙන්නේ නැහැ ඇත්ත කතාව. හැබැයි අර පැස්ට් එක නම් හරිම රහයි. අර පැස්ට් එක කියන්නේ මෙන්න මේ පැස්ට් එක මාර්ම රහයි. ඊට පස්සේ නානුත් කාලා තාමනාද කේකේව කාලා මෙදින ඩෙසර්ට් all brown මං ආස brown color dessert which means chocolate කාලා දැන් අපි මේ යනවා මට පොත් ගන්න මම හරි මාස වැඩක් කරන්න තමයි මේ ආවේ මේ psychology of money කියන book එක ඔයාලා කියවලා තියෙනවද මම කියවලා නැහැ ඒකනේ ගත්තේ පොඩක් මට කියන්න කොහොමද කියලා මම හරිම ආසාවෙන් හිටියක කියවන්න මොකද මේ දවස්වල මට ඒක නිකන් වැදගත් කියලා හිතුණා ඊළඟට පොතක් ගත්තා සමහර මම උඩම තියෙන පොත ගන්න නෑ තමයි ඔයාලත් දෙවරි එක තමයි තෝරලා ගත්තේ ඊළඟට මම ගත්තා your fault and our fault මොකද my fault එක මං ගත්තා තියෙනවා and කියවලා තියෙනවා I love it so අනිත් පොත් දෙක ගත්තා මම මේ silent patient book එක ගැන ගොඩාක් දේවල් අහලා තියෙන එක ගැන මම කිසිම නෙගටිව් දෙයක් අහලා නැහැ positive reviews මයි තියෙන ඉතින් ඒකත් ගත්තා and මේ the striker ගත්තා ඒකත් මං ආසාවෙන් හිටියේ කියවන්න ඒක ඔක්කොම ගත්තා පොත් ගොඩාරියක් ගත්තා ඉතින් පොතුත් අරගෙන ඊළඟට ගෙදර ගියා ඉතින් කොහොම තමයි එදා දවසේ ඉවරුනේ next day එකේ මගේ තව කසින් අය කෙනෙක් මේගොල්ලෝ ඕස්ට්‍රේලියාවල ඉන්නේ ඒගොල්ලෝ ආවා ලංකාවට ඉතින් එයාලත් එක්ක දැන් මේ එළියට යනවා ඩිනර් එකකට අපි බලමු දැන් මේ කොහෙද යන්නේ කියලා අපි ගියේ ඇත්තටම සිනමන් ග්‍රෑන්ඩ් එකට ඒකෙත් ෆුල් වීඩියෝ එකක් මම ගේන්නම් බුෆේ එක කොහොමද කෑවේ මොනවද බිව් මොනවද ඔක්කොම සිනමන් ග්‍රෑන්ඩ් එකේ විතරයි ළමයි මම මෙන්න මේ මල් ලාප් එක දැකලා තියෙන්නේ and මං කොත්තු ගත්තා of course හැබැයි මාරම සරයි මට ගොඩක් සැර කන්න අමාරුයි කෙනේ පොල් රොටි තිබ්බා මම ඉතින් පොල් රොටිත් කෑවා so yeah ඉතින් එදවන අහම්බෙන් මගේ තව යාළුවෙක් ශවින්කි එයාව ආවුණ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ඔයාලා මෙයාවත් already දන්නවා ඇති මෙයාත් කටායවේස එකේ crew කෙනෙක් එයා TikTok mini vlogs ලස්සන එක වීඩියෝස් කරනවා කොහොම හරි ඉතින් පොඩ්ඩක් ඕපදුප කතා කරලා දැන් අපි යනවා means ගියා මේ ඊළඟ දවසේ තාත්තත් එක්ක කාසි වාසි ෆිල්ම් එක බලන්න ආයේ CD එක ගෙනල්ලා ඒක බලනවා අපි දෙන්න බලලා ඉවරලා මම ගියා රෑ ටක් ගාලා eyebrows කරගන්න මම eyebrow waxing එක කරන්නේ glossy nail එකට ගියා waxing එක කරගන්න and මේ තියෙන්නේ මම last වෙලා airport යන්න මට හම්බ වෙච්ච ලස්සන මල් එකක් එක්ක videos ගත්තා by the way guys i8 එකක් oh my god මගේ dream car එක මේ ඔන්න ඉතින් අපි airport ආවා මගේ stitch so yeah ඉතින් කොහොම තමයි මගේ ලංකාවේ හිටපු දවස් කීයක්ද හිටියේ දවස් 6ක්ද කොහෙද හිටියේ ඒක ඉවර වෙන්න යන්නේ ඔන්න ඔහොම තමයි ඉතින් මෙන්න මේ මොමන්ට් එකට මම ආසම නෑ මම ඉතින් හැමදාම මෙතන ඉඳලා වීඩියෝස් ගන්නවා ෆොටෝස් ගන්නවා මෙයාලට බයි කියලා යන මට ඉතින් what to do යන්න එපා නේ මගේ යාළුවා ශ්‍රවින් කිව්වත් හම්බුණා හැබැයි අපි දෙන්න යන්නේ ෆ්ලයිට්ස් දෙකක දැන් මම මේ ටක් ගාලා යන ගමන් මොකද මම ලේට් මට අන්තිමට තමයි මාව ඇතුළට දැම්මේ මොකද අපේ කන්ෆර්ම් නෑනේ හැමතිස්සෙම ටිකට් එක ෆයිනලි කන්ෆර්ම් වෙලා ඔන්න මම දැන් ෆ්ලයිට් එකට දුවනවා මම ගයිස් කොච්චර ලංකාවට ඇවිල්ලා ගියත් කොච්චර ඉස්සරහට එන්න පුළුවන් වුණා ඉඳලා යනකොට ඒක පොඩ්ඩක් ඉතින් ආවල් පොඩ්ඩක් නෙමෙයි ටිකක් ආවල් මොනා කරන්නද ඉතින් ආයනවා නේ කියලා හිත හදාගෙන යනවා ඊට පස්සේ අන්න මම පටන් ගත්තා බලන්න ෆිල්ම් එකක් Regretting You කියලා ඒක කොලින් හූවගේ මූවි එකක් I mean එයාගේ book එකක් මූවි එකකට හදලා ඊළඟ තව එකක් බලන්න කියලා පටන් ගත්තා ඒක හරි ගියේ නෑ නින්ද ගියා මට හොඳටම and finally ඔන්න කටවලට ගොඩ බැස්සා ලෑන්ඩ් කරා දැන් තියෙන ඉතින් ගෙදර යන්න කම්බැලි පාළුයි what to do ඔන්න දෙතින් ආවා so that's it මම හිතනවා මිනි vlog එක මගේ enjoy කරන්න ඇති කියලා thank you so much for watching and see you in another video bye bye